හායි යාළුවනේ මිනිසා දියුණු වෙන්නේ දුප්පත් වෙන්නේ මිනිසාගේ සිත තුළ නිර්මාණය වන මමත්වය නිසා. එතකොට මේ මමත්වය වෙනස් කර ගන්න ඕන කොහොමද කියලා මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඊට කලින් සත්‍යවාදී සියලු දෙනා සඳුන් ලොක්ස් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලෙමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මමත්වය කියන්නේ බවපෘද්ධෙන් අරන් ආපු දෙයක්. මමත්වයේ නිර්මාණය වන්නේ බවපෘද්ධ සහ අම්මා තාත්තගේ ඥාන මිස් වෙලා එයින් නිර්මාණය වෙන මතවාදය තමයි මමත්වයක් වශයෙන් නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේ මමත්වය ජීවිතයට වෙනස් කරන්න බෑ. ඒක සිත තුළ නිර්මාණය වෙච්ච දෙයක්. ඒක බවපෘද්ධෙන්ම අරන් ආපු දෙයක්. එතකොට මේ මමත්වයට ඇතුළත් වෙච්ච දේවල් පමණක් වැරදි. ඒව ඔබට වැරදි කියලා වැටහෙන දවසක් ඉන්නවා. හැබැයි එදාට ඒක ගලවලා විසික් කරන්න ඕනේ. ඉතින් ඒක ගලවලා විසික් කරන්න ඔබට හයියක් නැහැ. ඔබ ඒකෙම ඉන්නවා. ඔබ ඒකෙම හිටියොත් ඔබට වෙන්නේ මරණකම් දුක් විඳින්න. එතකොට මමත්වයට ඇතුළත් කරගන්න පුළුවන්. ඇතුළත් වෙච්ච දේවල් අයින් කරන්න පුළුවන්. එතකොට අපට ඕක ඇතුළත් වෙච්ච දේවල් අයින් කරන්නයි නැත් දේවල් ඇතුළත් කරගන්න ගියාම හරි ප්‍රශ්නයක්. එතකොට මේක ඒකාකාරීව සරල ක්‍රමවේදයකට ගෙනියන්නේ කොහොමද? මුලින්ම ආරම්භ කරන්න ඕනේ පංචශීලය. එතකොට පංචශීලය මමත්වයට ඇතුළත් කරගන්න ඕනේ. මමත්වය වෙනස් කරන්න බෑ. ඒක මරණකම්ම තියෙනවා. ඒ බව පුරුද්දෙන් එන එකක්. ඒක හිතන විදිහ වෙනස් වෙන්නේ නැහැ. ඒක තියෙනවා. එතකොට පංචශීලයකින්දී මමත්වය ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ පස්පවෙන් තොර වුණාම සෝභාදාමේ ආශිර්වාදය දෙනවා. සෝභාදාමේ ආශිර්වාදය අනුව අපි යනවා. එතකොට යනකොට ඇලහැප්පීම් වෙනවා. ඒකට ඊට පස්සේ ඇලහැප්පීම් මත එන ප්‍රශ්න වලට තිරසාර විසඳුම් හොයා ගන්න ඕනේ. ඒකට අපි මමත්වයට නැවත ඇතුළත් කර ගන්න ඕනේ. අටලෝදාම ඇතුළත් කරගත්තාම එන ප්‍රශ්න වලට තිරසාර විසඳුම් ගන්න පුළුවන්. ලාභ ආයස නින්දා ප්‍රශංසා සැප දුක ඕක හැමදේම කරගෙනවා. එතකොට අපට අටලෝදාම මමත්වයට ඇතුළත් කරගත්තම ජීවිතේ ලස්සනට හැඩ ගාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ජීවිතේට වටිනාකමක් ආවම ඊට පස්සේ අර පළ ඇතුළේ උඩ ගල් ගහනවා කියලා හැප්පත්ෙන් ප්‍රශ්න එනවා. ඒ කියන්නේ සමාජයෙන්මයි ප්‍රශ්න එන්නේ. එතකොට මේ ප්‍රශ්න එනකොට මේවට උත්තර දෙන්න ඊට පස්සේ මෛත්‍රිය අනිවාර්යයෙන්ම ඔබගේ මමත්වයට ඇතුළත් කරගන්න ඕනේ. මෛත්‍රිය ඇතුළත් කරගත්තම ආධ්‍යාත්මික ජීවිතයේ ඒ ආහාර ලැබෙන සතුට සිත තුළ යථාර්ථයක් කරගෙන ජීවිතේ ලස්සනට විඳින දැනකට ගේන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමවේදයට යන්න ඕනේ. එකපාරට ඔක්කොම කරන්න බෑ. හැබැයි ටිකෙන් ටික මේ ක්‍රමවේදය හරහා ජීවිතේ ඉදිරියට ගියොත් ඔබේ ජීවිතේ අනිවාර්යෙන් ඔබට ගොඩ ගන්න පුළුවන්. ඔබ මේ ලෝකෙට උපදිලා තියෙන දුප්පත් වෙලාද ඔබ මෙන්න මේ ක්‍රමවේදය අවබෝධ කරගොත් දුප්පත්කමෙන් මිදලා ඔබට හිතන තැනකට ගිහිල්ලා සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ හැකියාව මේ මාතෘ භූමියේ උපදින හැමෝටම තියෙනවා. මේක තමයි සත්‍ය කතාව. ඉතින් ඔබ දුප්පත් නම් ඔබට පොහොසත් වෙන්න දින එකම මාර්ගය මේක. එහෙමනම් මෙය අනුගමනය කරලා ඔබේ ජීවිතේ ඉහළට අරගෙන යන්න. එහෙමනම් ඔබට ජය.